හයි යමුද මාත් එක්ක මාතලේ මට මාතලෙන් වෙඩින් ඉන්විටේෂන් එකක් ආවා. ඉතින් අද යන්න හදන්නේ අද ඉරිදා වෙඩින් එක තියෙන්නේ සඳුදා. දැන් මම කෙලිම මාතලේට යන්නේ නැහැ. නුවරට යාළුවෝ ටිකක් එනවා කිව්වා. යාළුවත් එක්ක නුවරින් තමයි මාතලේට යන්න හදන්නේ. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. මම මුලින්ම අපේ ගෙදර ගාවින් බස් එකක් අරගෙන මාතරට ගියා. ඔන්න ඔය විදිහට තමයි මාතර උදේට තිබුණේ. ඊට පස්සේ මාතරින් කොළඹ බස් එකක් අරගෙන මම කොළඹට ගියා. මොකද මට කොළඹට තමයි යන්න ඕන වෙලා තිබුණේ. කොළඹින් තමයි මම නුවර බස් එකක් ගන්නවා කියලා හිතාගෙන හිටියේ. ඊට පස්සේ මම නුවර බස් තියෙන තැනට යනකොට එතන ගොඩක් පොලිම. ඊට පස්සේ පොලිමේ ඉඳලා අන්තිමට මට පුළුවන් වුණා බස් එකක් හොයාගන්න. ඊට පස්සේ අපි නුවරට ආවා. දැන් නුවරට ආවා. දැන් කියන්නේ යාළුවෝ ටික හොයාගන්න කොහෙද හරි. බලමුතාවා මාතලේ ඉඳන් කොළඹට එන්න පැය දෙකමාරක් වගේ ගියා. කොළඹ ඉඳන් නුවරට එන්න පැය 3මාරක් වගේ. ඒක සම්පූර්ණ පැය 6ක් වගේ ගියා මාතලේ ඉඳන් නුවරට එන්න. දැන් යමු යාළුවෝ ඉන්න මාලිගාවේ යාළුවෝ ටික හොයාගෙන යන්න. නුවරට ආවා වගේ නෙමෙයි මාලිගාවට යන පාර හොයාගන්න මට ගොඩක් අමාරු වුණා. අන්තිමේදී පාර හිටපු අයගෙන් අහලා මම මාලිගාවත් හොයාගෙන යාළුවෝ ටිකත් හොයාගත්තා. ඊට පස්සේ අපි මුලින්ම ගියා දළදා මාලිගාව වැඳ පුදා ගන්න. දළදා මාලිගාව වැඳ පුදා ගත්තට පස්සේ යාළුවන්ට බඩගිනින් කිව්ව හින්දා අපි ඩෙමෝන්ස් එකට ගියා කෑම කන්න. කෑම කාලේ ඉවර වෙලා අපි පොඩි රවුමක් දාන්න. මෙයා තමයි අපේ සෙට් එකේ පොඩි වැස්. ඊට පස්සේ පොඩි බඩු වගේක් ගන්න තිබුණ හින්දා අපි ගියා KCC එකට. KCC එකේ ඇවිදලා කරලා KCC එකේ උඩම තට්ටුවේ තියෙන මේ විදිහට සෙල්ලම් කරන පොඩි ආකේඩ් එකක්. එතනට ගිහිල්ලා සෙල්ලනුත් කරලා පස්සේ අපි ආවා වැවරවුමට. වැවරවුමට ඇවිල්ලා ෆොටෝස් ටිකක් ගහලා පොඩ්ඩක් වැවරවුම ලස්සන බලලා ඊට පස්සේ අපි ගියා සහසුයනට. සහසුයනට ගියාම අනිවාර්යෙන් අච්චාරු කන්න ඕනේ. ඒ හින්දා අපි අච්චාරු වල රසත් බැලුවා. පස්සේ ඔක්කොම කරලා අපි මාතලේ ඉන්න පිටත් වුණා. දැන් ආයේ අපි කොහෙද යන්නේ? හෙදර නෙමෙයි. කොහෙද අපේ ස්ටෑන්ඩ් එකට ගිය නම? බෝගම්බර. එකිනෙක කියන බෝගම්බර කියලා. බෝගම්බර මේ ස්ටෑන්ඩ් එකට යනවා මාතලේට යනවා. බලන්න ඇත්තටම මගේ හැටි මටත් වඩා ලොකු බෑග් එකක් දාගෙන මම මුළු රට වටේම ඇවිද්දා. ඊට පස්සේ අපි ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ හින්දා මෙන්න මේ උමගක් අස්සේ රිංග ගත්තා. අන්තිමේදී අපිට එතනින් එළියට එන්න පාර හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් කොහොම හරි කරලා අපි බස් එකට නැගගෙන මාතලේ ආවා මාතලේට. දැන් යන්න හදන්නේ මෙන්න මෙයාගේ ගෙදර. ඔයාගේ ගෙදරනේ දැන් ඉන්නේ. ඔව්. ආර් කියන්නේ අපි එනවට සතුටුද? හරි සතුටුයි මෙහෙම පාර පෙන්නගෙන මෙයාලව එක්කන් යන්න. පුළුවන් වීමද? ඊට පස්සේ අපි දිල්ෂිලාගේ ගෙදර ආවා. අපි රෑ හිටියේ දිල්ෂිලාගේ ගෙදර. ඊළඟ දවසේ තමයි වෙඩින් එක තියෙන නිසා. අපි වෙඩින් එකට යනකොට හොඳටම පරක්කුයි. චාරිත්‍ර ගොඩක් ඉවර වෙලා තිබුණා අපි යනකොට. දේවාලක තමයි මේ වෙඩින් එක තිබුණේ. ඔන්න ඔහම තමයි යාලා ඉස්සරහා සරසලා තිබුණේ. ඉතින් මේක අලුත්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. මම ඊට කලින් ටැමිල් වෙඩින් එකකට ගිහිල්ලාම නෑ. ඊට පස්සේ දිලිසිට මල් වගේක් ගන්න ඕනි කියලා මල් ගන්න ආවා. මේ වෙඩින් එකේදී යාළ අපිට මුරුක්ක දෙනවා. ඒ චාරිත්‍රණ අතරතුරේ යාළගේ thank you එක විදියට දෙන්නේ මේ විදිහේ ලඩු. ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් මට. ඊට පස්සේ අපි ඉතින් කෝවිලටම ආවෙකේ කෝවිලේ ඇතුළට ගිහිල්ලා කෝවිල වැඳ පුදාගෙන කෝවිලේ ලස්සනත් බලාගෙන තමයි එදා දවසේ ඉවර කරගත්තේ. ඊළඟ දවසේ මම උදේ නැගිටිනකොටත් යාළුවෝ ටික කැම්පස් ගිහිල්ලත් එක්ක ඒ උනාට මට හිතුණා ආවෙකේ අපේ ගමේ ගිහිල්ලාම එනවා කියලා. ඒ නිසා මං මාතලෙන් නුවරට ගිහිල්ලා නුවරින් කෑගල්ල බස් එකක් අරගෙන අපේ ගමට යන්න පිටත් වුණා. කෑගල්ලට ගියාම අපේ අක්කාව මාව එක්කන් යන්න. ඊට පස්සේ ඉතින් අපි ගෙදරට ගිහිල්ලා බෑග් ඔක්කොම ටික තියලා ඇවිදින්න යන්න පිටත් වුණා. අපි මුලින්ම ගියේ අපේ ලොකු අම්මලා දුන්න අයිස්ක්‍රීම් දාන්සලට. ඊට පස්සේ අපි ගියා පැරම්පිටියේ. කෑගල්ල එනන් දන්නවති පැරම්පිටිය ගැන කොහෙද කියලා. ඒක හරිම ලස්සන තැනක්.
කන්ද උඩට යන්න මාරම ලස්සන වීව් එකක් තමයි පේන්නේ. ඔයාලා වාහනයකින් යන තැනමට හොඳයි. මොකද කිලෝමීටර් 10ක් විතර කන්ද උඩට යන්න තියෙනවා. බයික් එකකින් වගේ යනවා නම් ගොඩක්ම හොඳයි. මොකද එතකොට ඔයාලට ලස්සනට වීව් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මුලින්ම හම්බුනේ මේ රුක්මල් ඇල්ල. මෙතනට ගියාම මාර ලස්සනයි සහ රිෆ්‍රෙෂින්. මොකද දිය ඇල්ලෙන් වැටෙන වතුර බින්දු ඇඟට වැටෙනකොට මාරම සනීපයක් දැනුණා. ඒ වගේම මේ දිය ඇල්ල දිහා බලන් ඉන්නත් හරි ආසයි. ලොකු දිය ඇල්ලක් නෙමෙයි වුණාට මාරම ලස්සනයි මෙතන. ඊට පස්සේ අපි ගියා රොටි කන්න. රොටි කාලා ප්ලේන් ටියකුත් බීලා තමයි අපේ ගමනේ ඉතුරු ටික අපි යන්න පටන් ගත්තේ. මං ඉස්සරහට ගේන්නම් අපේ ගමනේ වීව් එක මොන වගේද කියලා. Hapsali kola mua matente puna kinkini nadabe Nilvanat dile kalma kiyadale Uvaradare nuran biri utura sumadata agati Bubudai jeevite kekula kiyadale ඊට පස්සේ අපි ආයෙත් ගෙදරින් පිටත් වුණා. එන ගමන් තිබුණ වීව් එක ඔන්න ඔහොමයි. Day 4. අද තමයි මං ගමේ ඉන්න අන්තිම දවස. ඉතින් මට හිතුණා දොලට යන්න ඕනේ කියලා. අක්කත් එක්ක උදේ පාන්දරම අපි ගියා දොලේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි යන වෙලාවෙ නම් දොල තිබුණේ. හරිම ලස්සනයි, හරිම කාම්. කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. ඊට පස්සේ ඉතින් හොඳට නාලා කරලා ටිකක් වාඩි වෙලත් ඉඳලා දොල දිහා බලාගෙන අපි ආයේ එන්න පිටත් වුණා. ගෙදර පිටිපස්සේ තියෙනවා ගල් තලාවක්. ඒ ගල් තලාවට ගියාම ඔන්න ඔහොම තමයි පේන්නේ. ඉතින් මගේ ගමේ ඉන්න දවස් ටික ඉවරයි. දැන් මං ආයේ බෝඩිමට එන්න තමයි පිටත් වෙන්නේ. අක්කා මාව ආයේ ගෙනල්ලා දැම්මා කෑගල්ලට. කෑගල්ලෙන් මං අවිස්සාවේල බස් එකක් අරගෙන අවිස්සාවේලට ඇවිල්ලා එතනින් කොළඹ බස් එකක් ගත්තා මට හෝමාගමට එන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් මම හෝමාගමට ආවා. ඉතින් ඔහොම තමයි මගේ දවස් ටික ගෙවිලි ඉවරුනේ. කොහොමද ඉවර කරලා ඔන්න එහෙනම් මං ආයේ පිටිපන්ට ආවා. මගේ බ්ලොග් එක දැන් ඉවරයි. දැන් ආයේ බෝඩිමට යන්න විතරයි තියෙන්නේ. අලුත් බ්ලොග් එකකින් හම්බෙන්න ඕනේ නම් බලන්න.